ඒ අම්මා කෝච්චියට පනින්න ගිහින් පුතා ඇදගෙන ආවේ. කොළම් පොල් ගහවලට ගෙන්නනවා. මං ඇහුවා ඇයි මොකද දැන් අද මේ අම්මයි පුතයි දෙන්න මෙහෙම හිටියට කොල්ලා ගිහිල්ලා පිටිපස්සෙන් ඇදලා ගත්තේ නැත්තම් අද මේ ගෙදර මල ගෙදර. මේ අම්මා වෙන ලෝකෙක ඉන්නේ. මං ඇහුවා ඇයි අම්මා කියලා. මෙයා ගෙදර ආවේ නැහැ. මං ඇහුවා කවුද? පුතා. මං ඇහුවා පුතා කොහෙද ගියේ? අපේ අම්මලා ගෙදර. කියන්නේ කොල්ලගේ ආච්චිලා ගෙදර. මම කිව්වා ආච්චිලා ගෙදර ගියා කියලා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? නෑ 8ට එනවා කියලා කී 10 වෙනකල් බලා හිටිය ආවේ නෑ. සංසාරේ වෙන හේතුනේ. චර දරුවන්ට බැඳිලා 8ට එනවා කිව්වොත් 8ට වරෙන්. මේ මනුස්සයන්ට නිදහසක් කියලා එකක් නැද්ද? මේ බල්ලෝ පූසෝ හදනවා වගේද ළමයි දරුවෝ හදන්නේ. මේ කූඩුවේ හිටපන්. අපි අරණ වෙලාවට එළියට ඵලයක්. කූඩුව වහන්න කලින් වරෙන් කුකුලෝ වගේ සංසාරේ. ඉතින් නිවන් දකින්නේ කවද්ද? මේ හිත ශක්තිමත් වෙන්නේ කවද්ද? ගොඩාක් දේවල් අත්හරින්න වෙනවා හිත ශක්තිමත් කරන්න. දරුවෝ මැත්තේම නැහිලා ඉන්න අය දරුවෝ පොඩි වචනයක් කිව්වත් ඉතිරි දෙනවා. පොඩි දෙයක් කළත් ඉතිරි දෙනවා. හේතුව අල්ලගෙන ඉන්නේ දරු සම්පත. මම අම්මා කෙනෙක් විදියට තාත්තා කෙනෙක් විදියට මං යුතුයකම් ඉෂ්ට කරනවා. හොඳ නරක අපි කියලා දෙනවා, ඉස්කෝලවලිනුත් කියලා දෙනවා, මේ බණ වලට කියලා දෙනවා. ඔච්චරත් තේරෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් දේ අපි කරනවා කියලා. මේ සමාජයට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න අම්මට පුළුවන් නම්, ඒ තාත්තට පුළුවන් නම් ඒ හිත ශක්තිමත් වෙනවා. නෝනා මහත්තයා වුණත් එහෙමයි. මහත්තයාට ගොඩාක් ලෙන්ගතු වෙන්න. නෝනට ගොඩාක් ලෙන්ගතු වෙන්න. hina වුණේ නැත්තම්, කතා කළේ නැත්තම්, කෝල් කළේ නැත්තම්, හෙව්වේ නැත්තම්, බැලුවේ නැත්තම් හිතිරි දෙනවා. මට අඩු සැලකිලි කියලා හිතෙනවා. එහෙම නෙවෙයි. අපි දැන් බැඳලා දරු මල්ලුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සංසාරේ යනකොට සත්ව සිව්පව පවා පවුල් කනවා. මේ මනුස්ස ලෝකේ දරු පරම්පරාව ඉදිරියට යන්න මේ මනුස්ස ලෝකේ විවාහය කියලා එකක් තියෙනවා. මහත්ය නොවුන කෙනෙක් නැහැ, නෝන නොවුන කෙනෙක් නැහැ. ඉතින් ඒ මේ මට ලැබිච්ච එක නෝන කෙනෙක්. මේ මට ලැබිච්ච එක මහත්ය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මට යුතුයකම් ඉෂ්ට කරනවා මිසක්කා ඒ කෙරෙහි පෙරේත වෙන්න හොඳ නැහැ. ඒ හිත Taman ආවට පස්සේ හිත ශක්තිමත් වෙනවා.